කොකෝමෙලන් කියලා කියන්නේ මුළු ලෝකෙම හැමෝගෙම අවධානය දිනාගත් YouTube channel එකක්. මේක නිකම්ම නිකම් YouTube channel එකක් නෙමෙයි. මේකේ මිලියන ගණන් views එනවා. මිලියන 7යි, මිලියන 4.5යි, මිලියන 6යි, ඒ වගේම බිලියන ගණන් views එනවා. මේකට හේතුව තමයි මේකේ පාවිච්චි වෙන high CPM niche එක. ඒ කියන්නේ බබාලගේ කාටුන් තමයි මේකේ තියෙන්නේ. මොකක් හරි මියුසික් එකක් ඇඩ් කරලා ඉවර වෙලා හදපු වීඩියෝ එකක්. ඉතින් අපි අද කතා කරමු 100%ක් free softwares පාවිච්චි කරලා මේ වගේ වීඩියෝස් හදන්නේ කොහොමද කියලා. කොකෝමිලන්ලා YouTube වලින් විතරක් බිලියන 220ක views අරන් තියෙනවා. එයාලගේ subscribersලා ඉන්නවා මිලියන 201ක්. ඒ වගේම මේගොල්ලෝ අප්ලෝඩ් කරලා තියෙනවා 1972ක් වීඩියෝස් මේ වෙනකොට. අපි බලමු මෙයාලගේ income එක කොහොමද කියලා. social blade එකට ගිහිල්ලා කොකෝමිලන් කියලා search කරාට පස්සේ අපිට පහළට ගියහම බලා ගන්න පුළුවන් ඒගොල්ලෝ මාසෙට ඩොලර් ලක්ෂ 3.33000ක් හොයනවා. ඒ වගේම අවුරුද්දක් ගත්තොත් එහෙම ඩොලර් මිලියන 5.1ක income එකක් ඒගොල්ලෝ ගන්නවා. ඉතින් මේ හැම වීඩියෝ එකකම ඩොලර් 10000ට වඩා views ඒගොල්ලෝ අරන් තියෙනවා. ඉතින් ඔයාලට හිතන්න පුළුවන් ගොඩාක් හොඳ income එකක් එයාලට එනවා. ඉතින් මේ වීඩියෝ එක බලලා ඉන්නකෝ. Bobby the balloon said I won't stay tied. I want to see the world so big and wide. He slipped from the string and flew away, dancing in the sky on a sunny day. Bobby the balloon said I won't stay tied. I want to see the world so big and wide. He slipped from the string and flew away, dancing in the sky on a sunny day. ඉස්සෙල්ලාම මම chat GPT එක ඕපන් කරලා මම කියනවා kids ලට අදාළව nursery rhymes 20ක් දෙන්න කියලා. එතකොට එයා මෙන්න මේ වගේ අපිට categories විදියට fun and imaginative rhymes and animal theme rhymes වගේ ගොඩාක් rhymes categorize කරලා අපිට දීලා තියෙනවා. එකකින් මම එක rhyme එකක් තෝරගන්නවා. මෙතන දෙවෙනියට තියෙන Bobby the bouncing balloon කියන එකේ select කරගන්නවා ඒක. ඊට පස්සේ මම කියනවා write a fun, engaging and simple nursery rhyme for kids based on this topic කියලා. මම අර කලින් select කරගත්ත topic එක මෙතනට paste කරනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ඒගොල්ලෝ ලස්සන poem එකක් වගේ එකක් අපිට generate කරලා දෙනවා. එතකොට මේ poem එක copy කරගෙන මම යනවා Gemini එකට. ඊට පස්සේ Gemini එකේ මෙතන tool කියන තැන create music කියලා එකක් තියෙනවා. අන්න ඒක select කරගන්නවා. ඊට පස්සේ මම අර ක්‍රියේට් කරගත්තු රයිම් එක මෙන්න මෙතනට පේස්ට් කරනවා. එතකොට එයා එතනින් අපිට මියුසික් එකක් ජෙනරේට් කරලා දෙනවා. අපි මේ මියුසික් එක ඩවුන්ලෝඩ් කරගන්න. හරි, ඊට පස්සේ මම ආයෙම chat GPT එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට ටයිප් කරනවා මෙතන. ඒ කියන්නේ මම මෙතන දැන් ඉල්ලනවා මට එක එක සීන්ස් වලට අදාළව ඉමේජ් සහ වීඩියෝස් ජෙනරේට් කරන්න ප්‍රොම්ප්ට් කීපයක් ලබා දෙන්න කියලා. එතකොට අපිට බලා ගන්න පුළුවන් එක එක සීන්ස් වලට අදාළව ඒගොල්ලෝ ප්‍රොම්ප්ට් 10ක් ජෙනරේට් කරලා දීලා තියෙනවා. හරි, දැන් මම පළවෙනි ප්‍රොම්ප්ට් එක කොපි කරනවා. ඒ කියන්නේ පළවෙනි ඉමේජ් ප්‍රොම්ප්ට් එක තමයි මම කොපි කරගන්නේ. ඒ කියන්නේ ඉස්සෙල්ලාම අපි ඉමේජස් ටික ජෙනරේට් කරගන්නවා. ඊට පස්සේ වීඩියෝස් ටික ජෙනරේට් කරගන්නවා. ඊට පස්සේ ඒව ටික එකතු කරලා තමයි අපි මේ වීඩියෝ ක්ලිප් එක මම කලින් පෙන්නපු වීඩියෝ ක්ලිප් එක හැදුවේ. ඉතින් ඉස්සෙල්ලාම පළවෙනි ඉමේජ් ප්‍රොම්ප්ට් එක කොපි කරලා ඉවර වෙලා මම Gemini එකේ paste කරනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් ඉතාමත් ලස්සන image එකක් generate වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ඉතුරු images 10ම මම generate කරගන්නවා. Chat GPT එකෙන් copy කරලා ඉවර වෙලා Gemini එකේ paste කරනවා. ඊට පස්සේ ඒ ඔක්කොම images ටික download කරලා මම ඒක folder එකකට add කරගන්නවා මගේ පහසුව සඳහා. හරි, ඊට පස්සේ අපි යන්නේ video generation part එකට. මේකටත් මම free software එකක් තමයි පාවිච්චි කරන්නේ. කිසිම payment එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දැන්නම දන්නවා ඇති Google AI Flow platform එක. මම Google AI Flow එකට ගිහිල්ලා ඉවර වෙලා මෙන්න මෙතන මුලින්ම තියෙන new project කියන එක click කරනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් පොඩි settings ටිකක් තියෙනවා හදාගන්න. අපි ඒ ටික හදාගන්න ඕනේ. ඉස්සෙල්ලාම අපි දැන් image generate කරන්න නෙමෙයි video generate කරන්න යන්නේ. ඒ නිසා එතන video කියන එක එනවා. ඊට පස්සේ size එක අපි change කරගන්න ඕනේ. size එක වෙනස් වෙලා තියෙනවා නම් 16:9 තමයි මම දෙන්නේ. landscape video එකක් අපිට generate කරගන්න අවශ්‍ය නිසා. ඊට පස්සේ මම පළවෙනි image එක මෙතනට drag and drop කරගන්නවා. මෙතන agree කියන එක මම දෙනවා. ඊට පස්සේ අපේ image එක මෙතනට add වෙනවා. හරි, දැන් අපේ image එක add වෙලා තියෙනවා. ඊට පස්සේ මම ChatGPT එකට ගිහිල්ලා මගේ animation prompt එක copy කරගන්නවා music එකත් එක්කම.
ඒක කොපි කරලා ඉවර වෙලා මම මෙතන AI flow එකේම paste කරලා මෙතනින් මම enter click කරනවා. එතකොට මගේ වීඩියෝ එක generate වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ලස්සන වීඩියෝ එකක් generate වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට මම අනිත් වීඩියෝස් ටිකත් ඔක්කොම generate කරගන්නවා. හරිම ලස්සනයි අපිට බලා ගන්න පුළුවන්. ඉතාලම ලස්සන වීඩියෝස් ටිකක් generate වෙලා තියෙනවා. මම ඊට පස්සේ මේ වීඩියෝස් ටිකත් ඔක්කොම ජෙනරේට් කරගත්ත ටික ඔක්කොම ඩවුන්ලෝඩ් කරලා මම එක ෆෝල්ඩර් එකකට ඇඩ් කරගන්නවා. හරි දැන් අපේ වීඩියෝ එකේ අවසාන පාර්ට් එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි හදාගත්ත ක්ලිප්ස් ටික එකතු කරගන්න ඕනේ. මම හදාගත්ත ක්ලිප්ස් ටික ඔක්කොම ටික drag and drop කරගන්නවා Filmora software එකට. මම Filmora software එක තමයි පාවිච්චි කරන්නේ. ඕගොල්ලන්ට කැමති software එකක් පාවිච්චි කරන්න පුළුවන්. CapCut පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ Premiere Pro පාවිච්චි කරන්න පුළුවන්. VN පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ කැමති video editing software එකක් පාවිච්චි කරලා ඔයාලට මේ video clip ටික එකට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම වීඩියෝ ක්ලිප් ටික එකින් එක මෙතනට drag and drop කරගන්නවා මගේ timeline එකට. මම මෙතනින් ChatGPT එකට ගිහිල්ලා ආයේ බලනවා මගේ scenes ටික පිළිවෙලට තියෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ එකින් එක බලලා ඉවර වෙලා මම හරි විදිහට පිළිවෙලට මම add කරගන්නවා timeline එකට. හරි ඊට පස්සේ මම මෙතන නම් add කරන්නේ නැහැ. ඔයගලන්ට වීඩියෝ එකේ නම් පෙන්වන්නේ නැහැ. හැබැයි මම කලින් අර ජෙනරේට් කරගත්ත මියුසික් ට්‍රැක් එක තියෙනවනේ. අන්න ඒ මියුසික් ට්‍රැක් එකත් මෙතන පහළට ඇඩ් කරගන්නවා. ඇඩ් කරලා ඉවර වෙලා තමයි වීඩියෝ එක එක්ස්පෝර්ට් කරන්නේ. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට අපේ වීඩියෝ එක ලස්සනට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න මාව subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් press කරලා තියාගන්න. එතකොට මම අලුතින් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගලට notification එකක් විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් තවත් දවසක හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.